තෙරුවන් සරණයි හැමදෙනාටම. අද 2026 අගෝස්තු මාසේ 8 වෙනි සෙනසුරාදා සෑන් ෆ්‍රැන්සිස්කෝ. හුඟ දවසකින් මම මගේ මේ සමාධිය එක්ක භාවනා සම්බන්ධව කතා පෙළට මොනවත් එකතු කරේ නැහැ. ඒකට හේතුව මම වෙන කාරණාවල ඉදිරියට හිටියා. අනිත් එක තමයි මේ භාවනාවට සම්බන්ධව ගොඩක් දේවල් තොරතුරු මම දැනටමත් කියලා තියෙනවා. ඒතර ඔයගොල්ලෝ කවුරු හරි ඉන්නවා නම් භාවනා සම්බන්ධව ලොකු නන්දුවක් තියෙන ඕනම කෙනෙකුට මේ දීලා තියෙන තොරතුරු වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒක ගැන මේ අඩුපාඩුවක් නැහැ. නමුත් මම හිතුවා මම දැන් මේ අතරතුරේ මම දිනු කරගත්ත යම් කොටසක් තියෙනවා. ඒ කියන්නේ මේ භාවනා සම්බන්ධව මීට කලින් මම නොකියු සමහර කොටස් තියෙනවා. මම හිතුවා ඒ කාරණා පොඩ්ඩක් ගෙනහැරලා ඔයගලන්ට පැහැදිලි කරන්න ඕනේ කියලා. එතකොට ඊට අමතරව මම හිතුවා මේ අපිට පුළුවන් නම් මේ භාවනාව ගැන සාමාන්‍ය ගිහියෙක් වෙලා ඉඳලා ධ්‍යාන දක්වා කොහොමද මේ භාවනාව දියුණු කරගන්නේ කියන එක ගැන කතා කළ යුතුයි කියලා. ඒ නිසා මම හිතුවා අලුතෙන් පොඩි කතා පෙළක් ඉදිරිපත් කරන්න. දැන් මේ අද කරන කතාවෙන් මං සාමාන්‍යයෙන් සාරාංශයක් වශයෙන් දල වශයෙන් මොනවද කතා කරන්නේ, අපි මීළඟට ඉදිරියට කතා කරන්නේ මොනවද වගේම මේ දල වශයෙන් හැම දෙයක් ගැනම පොදු විස්තරයක් කරන්න. හරි. දැන් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දෙයක් තමයි මම මේ භාවනා කරන්නේ නිකම් පොත් වලින් බලලා නෙමෙයි. මම මේ අදහස් ඔයගලන්ට කියන්නේ නිකම් පොත් වලින් බලලා මේ මට හිතන දේවල් මම මේ ගොනු කරගෙන එහෙම නෙමෙයි. එක්ක අනුන්ගේ මතයක් නෙමෙයි. මේ මගේ සම්පූර්ණ මගේ අත්දැකීම් තියෙනවා මෙතන. හරි. ඒ අත්දැකීම් එකතු කරගෙන තමයි මම ඔයාලට මේ විස්තර කරන්නේ. එතකොට ඒ හින්දා ඔයගොල්ලෝ බොහෝම උනන්දුවෙන් මා කෙරෙහි යම්කිසි විශ්වාසයක් ඇති කරගෙන මේක කරන්න. හරිද? ඔයගොල්ලන්ට විශ්වාසයක් නැතිනම් මේකෙන් ප්‍රයෝජනයක් ගන්නට බෑ. මේ විශ්වාසය හරියට අර බුදුන්ගේ ධර්මයේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව වගේ. අපිට බුදුන් කෙරෙහි යම් ශ්‍රද්ධාවක්, ඒ කියන්නේ මේ බුදුහාමුදුරු කියන්නේ ඇත්තක් කියලා විශ්වාස කරලා ඒ ධර්මය ඔස්සේ යන්නේ නැත්තම් අපිට ඒ ධර්මෙ පිහිටන්නේ. හේතුව අපි තුල සැකය වැඩි. තේරෙනවද? ඒ සැකය වැඩි වුණාම වෙන්න වැඩි තමයි මං කියන දේවල් ගැන මේ විශ්වාසයක් ඇති වෙන්නේ. මොකද එක පුද්ගලයාගේ ජීවිතේ පසුබිම් අත්දැකීම් වෙනස්. එතකොට ඒ අත්දැකීම් වලට හසු නොවන දෙයක් මම කිව්වොත් එයාලා හිතාගෙන ඉන්නවා ඒ කාරණාවල් නෑ, එහෙම නෙමෙයි වෙන්නේ, මෙහෙමයි වෙන්නේ කියලා. අන්න එතකොට ඇති වෙන ගැටීම නිසා මේ කට්ටියට මේක තේරුම් ගන්න බැරි වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ මං කෙරෙහි යම් කිසි විශ්වාසයක් තියෙන්න ඕනේ මේ වැඩේ කරනවා නම්. හරිද? දැන් ඔයගොල්ලන්ට මෙහෙමයි, මං කාටවත් බල කරන්නේ නෑ මේක. ඕන කෙනෙක් තමන්ට නිදහස තියෙනවා තමන්ගේ කැමති විදියට වැඩ කරන්න. නමුත් මට පොරොන්දු වෙන්න පුළුවන් ඔයගොල්ලෝ කවුරු හරි ඉන්නවා නම් යම් කිසි විදියකට මං කියන දේ විශ්වාස කරලා මේ කාරණය කරන්න උත්සාහ කරලා බලන්න. ඔයගොල්ලන්ට වරදින්නේ නැහැ. මට පොරොන්දු වෙන්න පුළුවන් ඒක එහෙමයි. වැරදුනොත් වරදින්නේ ඔයගොල්ලෝ මං කියන දේ නැතුව වෙන වැරදි දෙයක් දැනුවත් හෝ නොදැනුවත් කළොත් මිසක් මේක වරදින්න හේතුවක් නැහැ. අනිත් එක මගේ මේ කතා පෙළේ සමහර දේවල් මගහැරෙන්න පුළුවන්. සමහර සියුම් කාරණා තියෙනවා මම කතා කරගෙන යනකොට මට ඒවා මතක නැති වෙන්න පුළුවන් ඔයගලන්ට කියන්න. හරි. එතකොට එවැනි අවස්ථාවක ඔයගලන්ට ඕනම ගැටලුකාරී අවස්ථාවක් තියෙනවා නම් ඔයගලන් නිදහස තියෙනවා මගෙන් ප්‍රශ්න අහන්න.
තේරෙනවද? ඒතරේ මම මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. අනිත් එක දැන් මම මේ භාවනාව මූලිකවම කරන්නේ මේ ගිහි පිරිස වෙනුවෙන්. හරිද? දැන් ඔය සංඝ පිරිස ඉන්නවනේ. දැන් එයාලා ඔය සංඝ පිරිස කිව්වට මම මේ කියන්නේ ඒගොල්ලෝ ඇතුළේ සිවුරු ඇතුළේ ඉන්න සාමාන්‍ය පෘථග්ජන මිනිස්සු. මාර්ගඵල ලැබපු කිසි කෙනෙක් නැහැ අතන. මම දන්න තරමට මේ 2026 අගෝස්තු මාසේ වෙනකොට කිසිම මාර්ගඵල ලැබූ කිසිම කෙනෙක් නැහැ. සමහර අය කතා කරනවා මාර්ගඵල ලැබූ බව කියමින්, සමහර අය කතා කරනවා ඒ බව කෙලින්ම නොකිය ඉඟි දෙමින් එහෙම කරනවා. එහෙම අය නැහැ. හරි. ඇයි මම එහෙම කියන්නේ? මම මේ දිනු කරගත්ත ධර්මයේ මන් තීරුම් ගත්ත ප්‍රමාණය මට තීරණවා ඒ අය මේ ධර්මයේ තියෙන දේම කරකෝ කියනවා මිසක් මේක ගැඹුරු ඒගොල්ලන්ට පෙන්නලා නැහැ කියන එක. ඕගොල්ලන්ට මේකට විරුද්ධව මතාන්තර තියෙන්න පුළුවන්. ඒක කමක් නැහැ. ඕගොල්ලන් නිදහස තියෙනවා. ඕගොල්ලන්ට කැමති දෙයක් විශ්වාස කරගන්න. ඒක මට ප්‍රශ්නයක් නැහැ. අනිත් එක මේ ඔය සංඝයා අද ගොඩාක් දෙනෙක් පිරිහිලා. ඒ කට්ටිය වැඩ කරන්නේ තමන්ට තියෙන මේ ලාභ සත්කාර ප්‍රයෝජන තකා. හරි. ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ කියන මහා සංඝ රත්නයක් කියලා. එහෙම එකක් නැහැ. හරි. ඒ මහා සංඝ රත්නය කියන එක තිබ්බේ බුදුහාමුදුරන්ගේ කාලේ. ඔය දැන් ඉන්න මේ ඔය පු탁ජන මිනිස්සු සිවුරාස්තර රිංගගෙන ඒ කට්ටියට මහා සංඝ රත්නය කියන්න බෑ. ඒ නිසා මේ මම හැබැයි මේ ඔයගොල්ලන්ට ඒගොල්ලෝ කරෙහි තියෙන පැහැදීම නැති කරන්න උත්සාහ කරනවා නෙමෙයි. හරි. හැබැයි මේ අපි රියලිස්ටික් වෙන්න ඕනේ. හරි. අපිට මේ හරි විදියට හිතන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මම ওই පාර ඔස්සේ යන්නේ නැහැ වැඩිපුර. නමුත් මේ මට එහෙම කියන්න ඕනේ කියලා හිතුණා. හරි. එතකොට ඒගොල්ලොන් වැඩ කරන්නේ හරිනම් වැඩ කළ යුත්තේ විනය පිටකේ ඒගොල්ලන් වෙනුවෙන් කරලා තියෙන කාරණා තියෙනනේ මේ ලියලා තියෙන දේවල් නේද? ඒ දේවල් ඔස්සේ ඒගොල්ලෝ වැඩ කරපු දෙයක්. ඒතකොට ඒ අයලට දෙන අවවාදයක් නෙමෙයි. හැබැයි ඒ අය වුණත් මම මේ කියන විදිහට මේ භාවනාවල් කළොත් එයාලටත් මේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මම මේ 100%ක් හැම මේ චීවරධාරීන් ගැනම නෙමෙයි කියන්නේ. හොඳ හාමුදුරුවෝ ඉන්නවා. හරි. ඒ ගැන එච්චරයි. මම ආයි ඔය කට්ටිය ගැන කියන්නේ නැහැ මොනවද. දැන් ඉදිරියට අපි ගැන හිතමු. දැන් මම මේ මොනවත් ලියාගෙන කරගෙන කතා කරනව නෙවෙයි. ඒ නිසා මට දේවල් මග ඇරෙන්න පුළුවන්. මම ඇත්තටම කැමති නිදහසේ මගේ හිතෙන් මතුවෙන දේ අනුව කතා කරන්න, ලියාගෙන කතා කරනවට වඩා. ඒ නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්. right. දැන් සාමාන්‍ය පෘථග්ජනෙක් වෙලා ඉන්න ඔබට ධ්‍යානයක් ලබන්න ඕනේ. කියමුකෝ. හරි. මේ ධ්‍යානයක් ලබනවා කියන්නේ ඔයගොල්ලන්ට කරන්න පුළුවන් විශාලම හොඳම කර්මයක්. ගරුක කර්මයක්. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනනේ බුදුන්ගේ කාලේ කියනවා මේ බුදුන්ට රහතන් වහන්සේලාට මාර්ගඵලලාභීන්ට දානයක් දුන්නොත් ඒකෙන් ලැබෙන ආනිසංස මහා බලවත් විශාලයි කියලා නේද? මේ භාවනාවල් කරලා ධ්‍යාන ලැබලා කරන ඒ ලබන කුසල කර්ම ඊටත් වැඩිය බලවත්. අර කියපු දේවල් පිංගණයටයි තියෙනවා. නමුත් ඔබ ධ්‍යානයක් ලැබුවොත් ඒක මහ විශාල ගරුක කර්මයක්. ගරුක කර්මයක් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ කර්ම අතුරෙන් ඊ타ත්ම බලවත්ම කර්මය. ගරුක කර්මය. හරි. එතකොට ඔයගොල්ලෝ මේ ධ්‍යානයක් ලැබලා අපි කියමු ඔයගොල්ලෝ මිනි මරලා තියනවා කියලා මීට කලින්. හරි. මම කියන්නේ අපි worst case scenario එකකට කියමුකෝ. ඔයගොල්ලෝ හිතාමතා මිනි මරලා තියනවා. හරි. මනුස්ස ඝාතනයක් කරලා තියනවා. අපි කියනවා අනිත් සත්තු ඔක්කොම ඝාතනයේ වලට වඩා ඒක වැඩි. හරි. එතකොට එහෙම කියමුකෝ. මේ ඔක්කොම කරලා එක මිනිහෙන් නෙමෙයි දෙන්නෙක් අපි කියමු මොනවා හරි ඒ වගේ කියමුකෝ. හරි. එහෙම කරලා තියලා ඔයාට පුළුවන් නම් ධ්‍යානයක් ලබන්න අර කරපු පාප කර්මයට වඩා මේක මේ කුසල කර්මයේ බලවත්.
තේරුණාද? මේ කුසල කර්මයේ තරම් බලවත්. දැන් මේ කුසල කර්මය, ඒ කියන්නේ මේ ධ්‍යානයක් ලබලා මේ නිකන් එකපාරක් ධ්‍යානයක් ලබලා නෙමෙයි. හරි, මේ ධ්‍යානය ප්‍රගුණ කරලා යම්කිසි ස්ථාවරයකට ගේන්න ඕනේ. එහෙම ලබලා දියුණු කරගත්ත එක යටපත් කරන්න පුළුවන් ආනන්තරීය පාප කර්මයකට පමණයි. හරි, මම මේ කියන්නේ මේ ධර්ම පොත්වල තියෙන බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය හරියට ගලපලා තේරුම් ගත්තොත්. හරි, ඒ ධර්මයේ තියෙන න්‍යායට අනුව ඒක එහෙමයි වෙන්න ඕනේ. හැබැයි අපරාධයක් කරපු මිනිස්සෙකුට සාධාරණ හේතුවක් ඇතුව ඒ අපරාධය හිතෙන් අයින් කරගන්න හරි ඒක මැඩපවත්තන්න පුළුවන් නම් පමණයි ඒ කෙනාට මේ මාර්ගයට ඇතුල් වෙන්න පුළුවන්. අන්න එහෙම එකක් තියෙනවා. තේරෙනවද? දැන් ඕනෑම ඔය යන අපරාධකාරයෙකුට අපි කියමු මහා අපරාධකාරයෝ ඉන්නවනේ මේ මිනිස්සු සෑහෙන මරණ කට්ටිය. නිකරුණේ මරණ මං කියන්නේ නැහැ මේ යුද්ධයකට ගිහිල්ලා ඒ වගේ අවස්ථාවල් කියලා. ඒක වෙනම දෙයක්. නමුත් ඔය හිතාමතා තමන්ගේ තියෙන දුෂ්ටකම් නිසා තමන්ගේ මේ පොඩි වාසිතකා මිනී මරණ මිනිස්සු ඉන්නවනේ. ඒ මිනිස්සුන්ගේ හිත එච්චර පිරිසුදු නැහැ. එතකොට එවැනි කෙනෙකුට මේ ධ්‍යානයකට එන්න ලෙහෙසි නැහැ. ඒකට එන්න ලොකු වෙනසක් කරගන්න ඕනේ හිතේ. ඉතින් එතනම දොරටුවක් තියෙනවා. ඒ දොරටුවෙන් ඇතුල් වෙන්න ඒකට ලෙහෙසි නැහැ. හැබැයි කෙනෙකුට පුළුවන් නම් තමන්ගේ වෙච්ච වැරදි වලට සමාව අරගෙන සමාව දීලා මොනවා හරි කළා සමතේකටපත් කරලා ධ්‍යානසිතක් ලබන්ට ඒ කෙනාට අර සියලු අපරාධ යටපත් කරලා ඉහළ දිව්‍ය ලෝකයක උපදින්න ඕන කරන ඒ මානසිකත්වය ගන්න පුළුවන්. එහෙමයි ධර්මයට අනුව එහෙමයි. ඕනම කෙනෙක් කියනවා නම් මේකට විරුද්ධව ආගියු කරන්නට එන්න. මට ඒක පැහැදිලි කරන්න බලන්න මේ රණ්ඩු වෙන්න නෙමෙයි සංවාදශීලීම ඔයම සාකච්ඡා කරන්න පුළුවන්. ගිහි පැවිදි ඕන කෙනෙකුට. හරි, අපි ඒක පැත්තකින් තියමුකෝ. දැන් මට ওই කතාව කියන්න ඕනකම තිබුණේ මේකේ තියෙන බලවත්කම ගැන කියන්න. හරි, මේකේ තරම් බලවත්. ඔගොල්ලෝ මුළු ජීවිත කාලයම කරපු සියලු පව් අභිභවා යන්න පුළුවන් දෙයක් තමයි මේ ධ්‍යානයක් ලැබීම. දැන් මෙහෙම කියනකොට මම තව කතාවක් කියන්නම්. ඔගොල්ලෝ අහලා ඇති මේ පන්සල් වල මේ කතාවක් යනවා මේ කටින චීවරයක් දුන්නොත් නම්මෝ ජීවිත කාලයේම තියෙන පව් මැකෙනවා කියලා. ඒක අමූලිකම බොරුවක්. එහෙම වෙන්නේ නැහැ. හරි, ඒවා විශ්වාස කරන්න එපා. ඔය හාමුදුරුවරු ඕවා හදලා තියෙන්නේ Tamanට ලාභ සත්කාර ගන්නට මිනිස්සුන්ව රවට්ටලා කරන්න. එහෙම එකක් වෙන්නේ නැහැ. දැන් ඔක ට්‍රැඩිෂන් එකේ ආපු නිසා ඕක දැන් හැමෝම ඒකම කියලා ඒව කරනවා. හරි, ඒක කටින චීවර දෙන එක ඔයාලගේ වැඩ. මම නම් මගේ ජීවිතේට මම ඔය ඉන්න දුස්සීල සංඝයාට කටින චීවර දෙන්න යන්නේ නැහැ. මම ඒව කරන්නේ නැහැ. හරි, මම මේ හැමෝටම දොස් කියනවා නෙමෙයි, හොඳ අය ඉන්නවා. මම මේ ජෙනරලි කියන්නේ. හරි. දැන් ඔයගොල්ලෝ මේ තක්වා ඔයගොල්ලෝ දන්නවා දැන් මගේ සමහරකට කට හොඳ නැහැ. මං දේවල් කෙලින් කියනවා. මම ඇත්ත කියන්නේ. හරි, මගේ මේ දුෂ්ටකමට නෙමෙයි. මට සමහර දේවල් තියෙනවා මේ අසාධාරණ තියෙනවනේ මේ ලෝකෙ වෙන ඒවා. ඒවා දකිනකොට මට හරි අමාරුයි. විශේෂයෙන්ම මේ අහිංසක මිනිසුන්ව රවට්ටලා වෙන අය මේ අයුතු ප්‍රයෝජන ගන්නකොට ඒ සම්බන්ධව කියන්න සිද්ධ වෙනවා. අකමැති කෙනෙක් කියනවනම් මට කරන්න දෙයක් නැහැ. ඒ ගැන සමා වෙන්න හිතට දුනා නම් කාගේ හරි. හරි. එතකොට දැන් මේ කියපු මේ මහා කුසල කර්මය උගන්ට ලබන්න ඕන නම් ධ්‍යාන ලබන්න. එක ධ්‍යානයක් හරි ලැබුවොත් ඒක ලොකු දෙයක්. හරි, ඒක බ්‍රහ්ම ලෝකයේ දක්වා ඉහළට ඊට එහාට යන්න පුළුවන් තත්ත්වයකට පුළුවන් දියුණු කරගන්න. හරි, එතකොට දැන් මට ඊළඟට
ඔයගොල්ලන්ට කියන්න ඕනේ මම මගේ ඉදිරි කතාවලදී මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම් කොහොමද මේ සාමාන්‍ය මිනිස්සෙක් කළා මේ සාමාන්‍ය දිනදා වැඩ කරගෙන ওই ජීවත් වෙන මිනිස්සෙක් කියලා ඉඳලා ධ්‍යානලාභියෙක් වෙන්නේ කොහොමද කියන එක. හරි? මම මේ සම්බන්ධ මෙන්න මෙහෙකුත් කරන්න අදහසක් තියෙනවා. මගේ මේ මාවට ආරෝග්‍ය වෙලා එන්න මේ සුළු පිරිසක් ඉන්නවා මේ ධර්ම කටයුතු වලට උනන්දුවක් දක්වන. ඒ කට්ටියත් එක්ක එකතු වෙලා මම මේ භාවනා සම්බන්ධව පොත් කිහිපයක් පළ කරන්න අදහසක් තියෙනවා. එතකොට ඒ සම්බන්ධව ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න සිංහලෙන්. හරි? මට ඉංග්‍රීසි භාෂාවෙන් වෙන දේවල් කරන්න තියෙනවා. ඒවා මම පස්සේ ඔයගලන්ට කියන්නම්. දැනට මම මේ සම්බන්ධව ඔයගලන්ට කියන්නේ. එතකොට ඔයගොල්ලෝ කැමති නම් ඒ පොත් මිලදී ගන්න ලංකාවේ සිංහලෙන් පළ කරන්න තමයි අදහස. ඒවල විස්තර වශයෙන් මම මේ දේවල් පැහැදිලි කරනවා. ඔයගොල්ලෝ මේ පොත් මිලදී ගත්තොත් ඒවෙන් ඇති ලැබෙනවා යම් කිසි ආදායමක් ඒ සියලු ආදායම මම මේ ඊළඟ පොත්වලට යොමු කරනවා. ඉතින් මට මේ ලාභයක් බලාගෙන නෙමෙයි මේවක් කරන්නේ. ඒතර මේ YouTube channel එකනොත් මට සල්ලියක් හම්බ වෙන්නේ නැහැ. මට මේ තක්වාන් හම්බෙලා තියෙන වැඩිම දැන් අවුරුදු ගාණක් මේක කරලා මම ඩොලර් 100ක් විතර. හරි ඒකෙන් මම මේ ගත්ත මයික්‍රොෆෝන් වලට ගෙව්වා. එච්චරයි. ඉතින් මට මේ සල්ලි බලාගෙන කරන්න දෙයක් නෙමෙයි. හරි? ඒ නිසා ඕගොල්ලෝ මේ ඒ ගැන හිතන්න යන්නත් එපා. ඕගොල්ලන්ට ලැබෙන දේ ගැන හිතන්න. මට මොනවද ලැබෙන්නේ කියන එක හිතන්න එපා. Tamanට මේකෙන් ප්‍රයෝජනයක් ලැබෙනවා නම් මේකෙන් ප්‍රයෝජනයක් ගන්නට මෙවැනි අත්දැකීම් ලද කෙනෙක් ඔයගන්ට ආයි හම්බ වෙන එකක් නැහැ. හරි? බුරුකාරයෝ ඉන්නෝ අර දෙහන් ලැබුවා මේවා කියනවා. ඒ උනාට යාලා දන්නේ නැහැ ගොඩක් කට්ටිය මංක දන්නවා. හැබැයි ඉතින් මම ඊතර මේ ලෝකේ ඉන්නේ කියලා කියන්නේ නෑ. එහෙම එකක් නෙමෙයි. හරි ඕන බුද්ධිමත් වෙන්න. මම මේ කතා කරන්නේ බුද්ධිමත් නුවණින් ගලපලා විමසලා තීරණ ගන්න පුළුවන් කට්ටිය. ඒතර ඕගොල්ලන්ගේ ජජ්මන්ට් එක. හරි ඔයගොල්ලෝ හිතනවා නම් මම බුරුකාරයෙක් වංචාකාරයෙක් කියලා ඒක කමක් නෑ. එහෙම හිතා ගන්න. තේරුණා? ඒක කමක් නෑ. හරි. හොඳයි. එතකොට දැන් මම කිව්වා මම අද මේ සාමාන්‍ය දල වශයෙන් කතා කරන්නේ. මේ සම්බන්ධව විස්තර වෙනම කොටස් සම්බන්ධව විස්තර මම ඉදිරියේදී කියන්නම්. දැන් සාමාන්‍ය පෘථග්ජනයෙක් ධ්‍යාන දක්වා යනවා නම් ඒ කෙනාට ඉස්සල්ලාම තමන්ගේ ඇතුලේ තියෙන මේ කුණු සුද්ධ කරගන්න ඕනේ. කුණු කියන්නේ අපි නොදැනුවත්ව අපි තුල එකතු වෙච්ච අකුසල කර්ම තියෙනවා ගොඩක් අපි ජීවිත කාලයේදී. තේරෙනවද? මේ මං කලින්ම කියන්නම් මේ ඕගොල්ලෝ මේ කූඹි මරලා තියෙනවා නම් කරපොත්තු මරලා තියෙනවා නම් ඒකෝ තලගොයෙක් මරලා මොනවා හරි ඒවා ගැන කරදර වෙන්න එපා. ඒවා මේ මහා ලොකු වැඩ නෙමෙයි. තේරෙනවද? ඒවා ගැන නැවත හිතන්නත් එපා. ඕවා හිතන තරමටම හොඳ නැහැ. තේරෙනවද? ඒ වගේ දේවල් ගැන නෙමෙයි මං කියන්නේ. තේරෙනවද? ඊට වැඩිය බලවත් තමන්ගේ හිතේ තියෙන ද්වේෂ සහගත දරුණු සිතුවිලි. තේරෙනවද? ඒවා තමයි තීරණය කරන්නේ තමන්ව කොහාටද යන්නේ කියන එක. මේ අතීතයේ කරපු කූඹි මරපුවද, කරපොත්තු මරපුවද, මේ එක්කෝ තලගොයිද එක මමත් කරලා තියෙනවා දේවල්. තේරෙනවද? මම කූඹිත් මරලා තියෙනවා, තලගොයිත් මරලා තියෙනවා, සත්තු මරලා තියෙනවා, කරපොත්තු මරලා මේ ළඟදිත් මට කරන්න සිද්ධ වුණා. මම මේ ධ්‍යාන ලැබලා ඒවත් පුරුදු කරලා තියෙන කාලේ අපේ ගෙදර කරපොත්තු බෝ වුණා. මට සිද්ධ වුණා ඒ වෙනුවෙන් යමක් කරන්න. ඒ නිසා මරන්න සිද්ධ වුණා. බෙහෙත් ගහන්න සිද්ධ වුණා. මරන්න කියන්නේ මේ චප්ප කළා නේ. මම ඒ වගේ වැඩ කරන්නේ නැහැ. නමුත් මෙහෙමනේ ඔයාගේ ජීවිතේ දේවල් වලට මුහුණ දෙනකොට මේ මිනිස්සෙක් හැටියට එක්ක ගෙදර ඉන්න තාත්තා කෙනෙක් හැටියට ඔයාගේ යුතුයකමක් තියෙන ඔයාගේ පවුල වෙනුවෙන් යමක් කරන්න. තේරෙනවද? එතකොට අපිට එවැනි අවස්ථාවක් ආනොත් එවැනි දේවල් කරන්න වෙනවා. තේරෙනවද? මම කැමැත්තෙන් නෙමෙයි කරන්නේ. නමුත් වෙන දෙයක් නැහැ. ඉතින් ඒව ගැන කරදර වෙන්න එපා. මම ඒකෙන් කියන්නේ මේ හිතාමතා සත්තු මරන්න කියලා. හරි? මම කියන්නේ ඒගොල්ලන්ට එවැනි දෙයක් කරන්න සිද්ධ වුණොත් ඒක ජීවිතයේ කොටසක්. ඒක කරන්න දෙයක් නැහැ. ඒකෙන් ඔයාගේ මේ ධ්‍යාන ගන්න මාර්ගයේ බාධා වෙන්නේ නැහැ. පොඩි බාධයක් වෙන්න පුළුවන්. ඔයා හිතාමතා මේ දරුණු වෛරී සහගත චේතනාවෙන් ඔවා කරන්න ගියොත්. තේරෙනවද? දැන් මීයෝ හැම හිටියොත් ඔයගොල්ලන්ට පුළුවන්
ඒ මේ කූඩුවක් ගෙනහැල්ලා අල්ලලා මීයව ඈතට මේ අයින් කරන්න. සමහර මීයෝ හරි ස්මාර්ට්. ඒගොල්ලන් අල්ලන්න බෑ. ඒගොල්ලෝ දන්නවා කූඩුව අටවනකොට මේකට යන්න හොඳ නෑ කියලා. එහෙම ඉන්නවා. මට අපේ ගෙදරට මීයෙක් ආවා මේ අපේ පූසා ඒ කතාවත් කියන්නකො මේ අතරේ. අපේ පූසා මේ එයා මීයෝ අල්ලනවා මීයෝ කන්නේ නෑ. ඒගොල්ලෝ මොකද එයාට ගෙදර කෑම දෙනවනේ. එයා මේ දවසක් මීයෝ දෙන්නෙක් විතර අල්ලලා ගෙනහැල්ලා අපිට තෑගි ගෙනත් දෙනවා එයා. අල්ලලා මරන්න නැතුව ඒ කියන්නේ පොඩ්ඩක් හැපිලා මීයට දුවා ගන්න බෑ. ගෙනහැල්ලා අපි ඇඳේ ඉන්නකොට ඇඳට ගෙනහැල්ලා අතාරනවා. එක්කෝ මේ බිමට ගෙනහැල්ලා අතාරලා අපිට කතා කරනවා. අපිට කන්න කියනවත් දන්නේ නැහැ. ඉතින් දවසක් ওই වගේ ඔය සිදුවීම් දෙකක් වුණා මීයෝ දෙන්නෙක් මේ අපේ ගේ ඇතුළට රිංගගෙන හොයා ගන්නම බැරි වුණා. ඊට පස්සේ මොකද කරේ එක එක කෑම තිබ්බා උගුල් තිබ්බා කිසිම උගුලකට අහු වෙන්නේ නැහැ මේ මීයා පුදුම හොඳම හරිම ස්මාර්ට් මීයෙක්. ඒගොල්ලෝ දන්නවා මම හිතන්නේ ඒගොල්ලන්ගේ සංසාර පුරුදු වලින් අත්දැකීම් වලින් ඒගොල්ලෝ දන්නවා මේ වගේ දේවල් වලට අහු වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ අපිට සෑහෙන්න මහන්සි වෙලා කූඩුවක් ගහලා ඒ කූඩුවට යන්නෙත් නැහැ මීයා. ඊට පස්සේ හොඳ රස කීක් කෑල්ලක් තියලා ඔහොම කරලා තමයි මීයාව අල්ලගත්තේ. අල්ලගෙන ඈතට ගිහිල්ලා විසි කරා. මීයෝ දෙන්නෙක් ඇත්තටම. හරි. ඒ වගේ දේවල් වෙනවා. මම නිකන් රසවත් වෙන්න කතාව කිව්වේ. හැබැයි මේ ඇත්ත කතාව. හරි. ඒතකොට මේ වගේ දේවල් මේ ජීවිතයේ සිද්ධ වෙනවා. ඒවට තමයි මුණ දෙන්න ඕන. හරි. දැන් අපි කියමු වහලේ ගුල්ලෝ ගහනවා. ඔයගොල්ලන්ගේ පරාල දිරනවා. හරි. දැන් ලංකාවේ එහෙම විශේෂයෙන් වෙනවනේ. ඒවා සමහරට හරියට ට්‍රීට් කරන්න නැතුව ඔය පොල් පරාල වගේ ඒවා දාලා ගෙවල් හැදුවාම ගුල්ලෝ ගහලා පරාල දිරනවා. එතකොට දැන් අනේ මේ සත්තු මරන්න යනවා මන් නම් බෑ කියලා වහලේ ඔලුවට කඩා වැටෙනකන් ඉන්නවද? නෑනේ. මොනවා හරි කරන්න ඕන. ඒතර ඔයා කීයක් හරි දීලා කාට හරි මොනවා හරි බෙහෙත් ගහන්න ඕන. තේරෙනවද? අපි මේ මනුස්ස ලෝකේ මේවා ජීවත් වෙන මේවා අපේ ජීවිතේ කොටසක්. ඒ නිසා මේවා කමක් නෑ. කරන්න මේ ඔයගොල්ලන්ට පවක් සිද්ධ වෙන්නේ නෑ කියන්නේ මම. නමුත් ඒක එච්චර දෙයක් නෙමෙයි. තේරෙනවද? මම දන්නේ පවක් සිද්ධ වෙන්නේ නෑ. මට නිදහසේ කියන්න බෑ ඒක. මොකද මිනිස්සු එක එක විදිහට හිතන්න පුළුවන් නේ. ඒ බයත් නැති වෙනවනේ ඔය කරන්න. ඒ නිසා මම එහෙම කියන්නේ යම් පවක් සිද්ධ වෙනවා. හැබැයි ඒක නිකන් මේ මහ මුහුදට මේ පොඩි පොල්ලෙල්ලක් දැම්මා වගේ මේ මහ මුහුදකම අපිකම ගඟේ මෝය කටින් මොනවත් යන්න දෙන්නේ නැතුව අපි ඔක්කොම රැක ගන්නවා නම් ඉඳලා හිටලා පොල්ලෙල්ලක් දෙකක් යනවා. පොල් ගෙඩියක් එහෙම ඒක මහ දෙයක් නෙමෙයි. අර තේරෙන්නේ වගේ නිකන් චූටි නොදැනෙන දෙයක්. ඊට වැඩිය මේ ගරුක කර්මය දියුණු කරගන්න. තේරෙනවද? මම ඔයගන්ට කියන්නේ මේ ජීවිතය ගැන රියලිස්ටික් වෙන්න, යථාර්ථවාදී වෙන්න. හරි? දැන් මම මේ කතාවේ නිදහසේ කතා කරන්න කෙලින්ම භාවනා ගැන කියන්නේ නැතුව මොකද මං හිතුවා මේක ටිකක් කරුණු සහිතව කියන්න ඕන කියලා. එතකොට ඔයගන්ට අහුම්කන් දීලා ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. හරි? ඒතර මේ කතාවත් රසවත් වෙනවනේ. හරි. එතකොට එහෙමයි. ඒතර පාප කර්ම ගැන හුඟක්ම වරි වෙන්න එපා. හැබැයි පංචශීලයේ රකින්න ඕනේ. සත්තු මරන්නේ හොරකම් කරන්නේ සත්තු මරන්නේ හොරකම් කරන්නේ නැහැ කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැහැ ඊට පස්සේ බොරු කියන්නේ නැහැ මත්පැන් වලින් මිදිලා ඉන්නවා කියන එක ඒ කරුණු පහක් කරන්න ඕනේ. හරි? ඒතර සත්තු මරන්නේ නැහැ කියන්නේ වා දඩාවතී ගිහිල්ලා මම දඩාවතී නේ කියන්නේ මොකද්ද? දඩේ මේ ගිහිල්ලා සත්තු මරන්න එක්කෝ තමන් ආසාවට විනෝදයට සත්තු මරන්න ඒ වගේ දේවල් කරන්න එපා. තේරෙනවද? තව සත්වයෙක් ඒගොල්ලොත් ඔයාලා වගේම ජීවත් වෙන්න ආසයි. අපි මේකට එමු. මේ සම්බන්ධව අපි කතා කරමු. තේරෙනවද? මම ඉදිරියේ පැහැදිලි කරන්නම්. ඇයි අපි සත්තු නොමැරිය යුත්තේ කියන එක. තේරෙනවද? මේ නිකන් ඔයාලට සත්තු මරන්න ඕනේ. නමුත් මේ බලෙන් හංගගෙන ඉන්නවා නම් සත්තු මරණ එක ඒක නෙමෙයි මේ පන්සිල් වලින් කෙරෙන්න ඕන. ඊට වැඩි වෙනස් දෙයක්. හරි අපි සම්බන්ධව කතා කරමු ඉදිරි කතාවලදී. අද මම මේ දල වශයෙන් ඔයගලන්ට පැහැදිලි කරන්නේ අපි කොහෙද යන්නේ මොනවද මේ සාමාන්‍යයෙන් කෙරෙන්නේ කියන එක. එතකොට දැන් මේ ධ්‍යාන මාර්ගයේ ධ්‍යානයක් ලබන්නට බලාපොරොත්තුෙන් යනවා නම් ඉස්සල්ලාම කරන්න ඕනේ තමාව
සුදුස්සෙක් කරගන්න ඕන මේ වැඩේට. තේරෙනවද? දැන් තමන් ඒකට සුදුස්සෙක් නොවෙයි නම් තමන්ට මේ වැඩේ කරන්න බෑ. දැන් වාහනයක් ඩ්‍රයිව් කරන්න යනවා නම් ඒ වාහනේ අංගෝපාංග වැඩ කරන්නේ කොහොමද? ඒවා සම්බන්ධව දැනුමක් නැතුව එතකොට ඒවා පාලනය කරලා අත්දැකීමක් පුරුද්දක් නැතිනම් ඔයාට වාහනේ ඩ්‍රයිව් කරන්න බෑ. තේරෙනවද? ඒතර වායක සුදුස්සෙක් නෙවෙයි. ඒ වගේ මේ භාවනාව විශේෂයෙන් මේ ධ්‍යාන වලට යන්න ඔයාගේ හිත දියුණු කරගන්නවා නම් ඒකට අවශ්‍ය කරන මුල් දෙයක් තියෙනවා. ඒ දේ තමයි තමන්ගේ මේ පංචශීලය රැක ගන්න ඕනේ. හරි? හැබැයි මෝඩෙක් වගේ මෝඩ විදියට රැක ගැනීම නෙවෙයි. මං කියවනේ සමහර අවස්ථාවල අපේ ජීවිතේ දේවල් වෙනවා සිදුවෙන්න දේවල් සිද්ධ වෙනවා. එතකොට මේක අපි ගාන්ට බැලන්ස් කරගෙන අපි අවංකෝම පංචශීලයේ රකින්න ඕනේ. තේරුණා? ඒ අවංකෝම පංචශීලයේ රැකගෙන ඊට පස්සේ ඒ අනුව තමයි Tamante අවශ්‍ය කරන හිත දියුණු වෙන්නේ. ඒ හිත දියුණු වෙන්න නම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ මෛත්‍රී භාවනාව ඔස්සේ හිත දියුණු කර ගන්න ඕනේ. තේරුණා? ඒතර මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන தත්ත්වෙට හිත දියුණු කර ගන්න නම් තමන්ගේ ඇතුලේ තියෙන සියලු කෝන්තර ಜಾති මේවා අයින් කරන්න ඕනේ. හිත වැරදි තැන්වල බන්ධන ගති තියෙනවා නම් ඒවා අයින් කරන්න ඕනේ. දැන් අපි සම්බන්ධ විස්තර වශයෙන් කතා කරමු. පස්සේ. ඒතර එහෙම දියුණු කරපු කෙනෙකුට තමයි මේ ධ්‍යාන කියන අඩවියට යන්න පුළුවන් දොර ඇරෙන්නේ. හරි? එතකොට මං පසුව පැහැදිලි කරන්නම් කොහොමද මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන ඒවා දියුණු කරන්න කියන එක ගැන. එතකොට කෙනෙක් මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා දියුණු කරගෙන ගියාම මෙතන අමාරුම කොටස තමයි මෙන්න මේ මුදිතා කියන කොටස. හරි? දැන් මුදිතාවට එන්න ඉස්සෙල්ලා මෙත්තාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ හැම දිනාටම අපි පොදුවේ තියෙන මිත්‍රශීලී බව. සියලු ලෝක සත්‍යෝ එක්ක තියෙන්න ඕන මිත්‍රශීලී බවට තමයි මෙත්තා කියන්නේ. හරි? දැන් මේ මිත්‍රශීලී බව දියුණු කරන්න නම් පොදුවේ කියන්නේ පොදුවේ හැම සත්වයා කෙරෙහිම කරපොත්තාද මකුණාද මනුස්සයාද ඕනම කෙනෙක් මිත්‍රෝද හතුරෝද සියලු සත්වයන් කෙරෙහි. ඒතර මං කියලා දෙන්නම් කොහොමද අපි කියමු අපි අකමැති එක්කෝ අපිට කරදර කරන අපිට හතුරෝ ඉන්නවා නම් කොහොමද ඒ හතුරන් එක්ක අපි ඩීල් කරන්නේ? අපි කොහොමද ඒක වැඩ කරන්නේ? අපි කොහොමද යාළගෙන් අයින් වෙලා ඉන්නේ? ඒ ගැන අපි කතා කරමු. හරි? ඒ වගේ දේවල් දැන් මෙහෙමනේ සමහර මිනිස්සුන්ට හතුරු නැහැ කිව්වට එක්තරා විදිහක ඉන්න පුළුවන්. ඒ කියන්නේ සමන්ට අකමැති කට්ටිය ඉන්න පුළුවන්. දැන් මේ මට අකමැති කට්ටිය ඉන්නවානේ. දැන් මට ওই ගෲප් වල හම්බ වෙනවා. සමහර අය ඉන්නවා මං කොච්චර හොඳ කරන්න උත්සාහ කරත් ඒ මගෙන් ඒ හොඳේ ඉගෙනගෙන මටම දොස් කියනවා. මටම මාවම බාල්දු කරන්න උත්සාහ කරා. මට එහෙම කට්ටිය හම්බෙලා තියෙනවා. මගේ ජීවිතේ මට හරියට හම්බෙලා තියෙනවා වෙන කට්ටිය. රැකියා කරන තැන්වලදී මට හම්බෙලා තියෙනවා. අපේ ධර්ම ගෲප් එකෙත් හම්බෙලා තියෙනවා එවැනි කට්ටිය. මම ඒ කට්ටිය අයින් කරලත් තියෙනවා. දැන් රැකියා කරන තැන්වල මට මතකයි මගේ ඒ සමහර අය ඉන්නවා මෙහෙමයි. දැන් ඔයා මම දන්නේ ලංකාවේ මම කවදාකවත් රස්සාවක් කරලා නැහැ. හරි? මම රැකියා කරලා තියෙන්නේ ඔය මේ එක්සත් රාජධානිය කියන්නේ UK වලයි මෙන්න මේ ඇමරිකාවේ. හරි? දැන් ඔය මම දන්නේ ලංකාවේ කට්ටියටත් ওই වගේම දේවල් ඇති. ඒක මම අහලා තියෙන විදිහට තියෙන ඊට වැඩිය දරුණු ලෙස තියෙනවා කියලා. ඔව් එහෙම තමයි. දැන් මේ වැඩ කරනකොට අපි කියමු කෙනෙක් Tamange යටතේ කවුරු හරි වැඩ කරනකොට ඒ කෙනාට මේ දැන් Tamanට ගැන ඊර්ෂියාවක් තියෙනවා. Taman කියන්නේ දැන් අපි කියමු මම මගේ යටතේ කවුරු හරි වැඩ කරනවා නම් මා ගැන ඊර්ෂියාවක් තියෙනවා.
තේරෙනවද? ඒ මනුස්සයා හිතන්න පුළුවන් මම මේ රටේ ඉපදිච්ච මෙහෙම කෙනෙක්. මම මොකටද මේ වෙන රටක ඉඳලා ආපු එකෙක් යටතේ වැඩ කරන්න කියලා. එහෙම හිතනවා. මිනිස්සු එහෙම හිතනවා. හරි ලංකාවේ වුණත් එහෙම කරනවා. දැන් සමහර මිනිස්සු කැමති නැහැ නේ මේ දෙමළ මුස්ලිම් අය යටතේ වැඩ කරන්න නේද? එහෙම අය ඉන්නවා. එහෙම හිතන කට්ටිය ඉන්නවා හරියට. දැන් මට ඒ වගේ කට්ටිය හම්බෙලා තියෙනවා මේ මගෙන්ම ඉගෙන ගන්නවා දේවල්. මගෙන්ම මේ ශාස්ත්‍රයේ කොහොමද මේ දේවල් කරන්න කියලා ඉගෙනගෙන තියෙනවා. ඉගෙනගෙන හිමින් සැරේ මට විරුද්ධව ගිහිල්ලා අර මගේ සුපීරියට මේ කේලම් කියනවා. මොකක් හරි බොරු දේවල් කියනවා. තේරෙනවද? කියලා මෙතන අමුණන්න බලන. එහෙම කට්ටිය ඉන්නවා. ඉතින් එහෙම වුණාම හරි අමාරුයි. විශේෂයෙන්ම වගේ රැකියාව රැක ගන්නත් ඕනේ. එහෙම දේවල් එනවා. හරි ඔයිට වැඩිය ගොඩක් දේවල් තියෙනවා මම නොකියුව දේවල්. නමුත් මම මේ නිකන් කියන්නේ මෙන්න මේ වගේ දේවල් එනවා. එතකොට මේවා කොහොමද අපි හැන්ඩල් කරන්නේ? මේවා ගැන අපි මොකද කරන්න කියන එකත් අපි ඒ අවස්ථාව ලැබුණු විදිහට කතා කරමු. එතකොට ඊට අමතරව ඕගොල්ලන්ගේ ජීවිතවල අත්දැකීම් තියෙනවා නම් කියන්න. එතකොට අපි ඒවා ගැන සලකලා බලලා අනිත් අයටත් ඒවා ඉගෙන ගන්න යම් කිසි දේවල් කරන්න පුළුවන්. හරි. දැන් මම පටන් ගත්තේ කොහෙන්ද ඉවර වෙන්නේ කොහෙන්ද කියලා මතක නැහැ. හරි. අපි කියමු දැන් මෙහෙම. අපි ලැහැස්ති වෙන දේ. හරි. දැන් අපි කෙනෙක් ලැහැස්ති වෙනවා නම් ඉස්සල්ලාම කරන්න ඕනේ තමන්ගේ තියෙන කුණු ටික සුද්ධ කරගන්න ඕනේ. මෙත්තාව කරන්න. මිත්‍රශීලී භව ඇති කරගන්න තමන්ගේ පැත්තෙන් ඇතුලේ තියෙන කුණු ටික සුද්ධ කරගන්න ඕනේ. හැබැයි අර මං කිව්වා වගේ අර දුෂ්ට මිනිස්සු වගේ ජීවිතයට හම්බ වෙනවා. ඒ කට්ටියගේ මිදෙන්නත් බෑ. ඒ කට්ටියත් එක්ක ගැටි ඉන්න ඕනේ. එතකොට කොහොමද මේවා හැන්ඩල් කරන්නේ? අපි මේ සම්බන්ධව කතා කරමු. එතකොට අපි මේ මෙත්තාව දිනු කරගන්න ඉස්සෙල්ලා අපේ කුණු සුද්ධ කරගන්න පළවෙනි පියවර තමයි කොහොමද මට අතීතයේ වැරදි කරපු අයට සමාව දෙන්නේ කියන එක. තේරෙනවද? දැන් මම අර උදාහරණයක් කිව්ව පුද්ගලයා වගේ මේ කට්ටිය ඉන්නවා අපේ ජීවිතේ වටා රැඳිලා අපිට හරි කරදරයි. දැන් අපිට ඉබේම වෛරය තරහක් ඇති වෙනවා. මම වෛර කරන්නේ නැහැ. තරහ ඇති වෙනවා. හරි. එතකොට මේ තරහ ඇති වෙනකොට ඒක අපිට බලපානව නරකට. හරි. ඒ නරකට බලපානකොට අපිට ඒවත් එක්ක මේ භාවනා කරන්න ධ්‍යාන ලබන්න ඒව කරන්න බෑ. තේරෙනවද? ඒ නිසා අපි බලමු කොහොමද මේ මෙත්තාව දිනු කරගන්නේ කියලා. හරි. ඒකට මම යෝජනා කරපු එකක් තමයි සමාව දීලා සමාව අරගෙන Tamanටත් සමාව දීලා ඔය වගේ ආකාරයෙන් අපි මේක දිනු කරගන්න ඕනේ. තේරෙනවද? එතකොට ඒක ගැන අපි වෙනම කතා කරමු. මෙත්තාව දිනු කරගන්න හැටි. තේරෙනවද? ඊට පස්සේ ඊළඟ කාරණය තමයි මුදිතාව කරුණාව. මතක තියාගන්න. මෙත්තාවට පස්සේ කරුණාව. හරි. මුදිතාවට යන්න බෑ. කරුණාව කියන්නේ මිත්‍රශීලී බවට ටිකක් ඉහළට යනවා. අනිත් අයට දුකක් කරදරයක් ඇති වෙනකොට තමන් කොහොමද ඒ දුක කරදරිය වෙනුවෙන් අවංකවම දුක් වෙන්නේ? ඒක ගැන. තේරෙනවද? අපි කියමු තමන් දන්න හිතවත් කෙනෙක් නම් ඒ හිතවත් කෙනාට මොන හරි අනතුරක් වුණොත් අපිට දුකක් කනගාටුවක් ඇති වෙන්න පුළුවන්. එහෙම වෙනවා. ඒක ලේසි. දැන් අපි කියමු අපේ පවුලේ කෙනෙකුට එහෙම වුණා නම් අපිට බොහොම දුක් කරදර වෙනවා හිතේට. තේරෙනවද? නමුත් මේ අල්ලපු ගෙදර හරි මොනවා හරි ඔය කට්ටියට උනාට එච්චර නෑ. නමුත් සාමාන්‍යයෙන් යා මිත්‍ර කෙනෙක් නම් අපිට එහෙම ඇති වෙනවා. හරි. දැන් කොහොමද අපේ හතුරෙක් නම් අපිට විරුද්ධකම් කරපු කෙනෙකුට මොනවා හරි වෙනවා නම් ඒක පුළුවන් ද අපිට ඒ වෙනුවෙන් දුක් වෙන්න? තේරෙනවද? ඉතින් මේක අමාරු වැඩක්. කවුරු හරි කියන්න පුළුවන් අපෝ මට නම් පුළුවන් කියලා නෑ. ඒක එහෙම නෙමෙයි. ඔක ඊට වැඩිය ගැඹුරට යන දෙයක්. හරි. එනිසා ඒ සම්බන්ධව අපි කතා කරන්න මුදිතාව ගැන. අපි මුදිතාව ගැන වෙනම එහෙම කතා කරමු. හරි. කොහොමද? නෑ මුදිතාව නෙමෙයි අයි මම මේ මුදිතාව කියන්නේ. කරුණාව ගැන. හරි. කරුණාව. එතකොට මෙත්තා කරුණා. තව කෙනෙකුට දුකක් වුණාම අපි දුක් වෙන එක ගැන. අපි දුක් වෙන මේ වැළපෙන්න ඕනේ නැහැ. අපිට සාමාන්‍යයෙන් සතුටු නොවන දේ කරන්න.
සතුටු නොවෙන්න පුළුවන් නම් ඒක ඇති. හරි? අපි ඒක කතා කරමු. ඊළඟ කතාව තමයි ඊළඟ තලය. මුදිතාව. මෙන්න මේ මුදිතාව කියන එක මේ හැමෝටම දිනු කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි ආට මේ මුදිතාව කියන බැරියර් එක, ඒ කියන්නේ මේ කියන මේ බාධකය පහු කරගන්න පුළුවන් නම්, ඒක දිනු කරගන්න පුළුවන් නම් අන්න ඔයා හොඳ තලයකට එනවා. හරි? දැන් මේ මුදිතාව කියන එක කියන්නේ, මුදිතාවෙන් කියන්නේ තව කෙනෙකුට, තමන් තරඟකාරීව ජීවත් වෙන කෙනෙකුට, කාට හරි කෙනෙකුට හොඳක් වෙනවා නම් තමන්ට සතුටක් ඇති කරගන්න පුළුවන් තත්ත්වය. ඉස්සෙල්ලා අඩු ගන්න උපේක්ෂාවක් ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ සතුටක් ඇති කරගන්න පුළුවන් තත්ත්වයට හිත දියුණු කරගන්න ඕනේ. මේක ටිකක් ගොඩක් දෙනකොට අමාරුයි. හේතුව මේ අපි නොකියුවට අපි ඇතුලේ හැම දෙනාගේම ඇතුලේ තියෙනවා මේ ලෝකයේත් එක්ක මේ ඇතිවෙච්ච තරඟකාරී බවක්. තේරෙනවද? ඒ තරඟකාරී බව නිසා අපි යටින් පුංචි සතුටක් වෙනවා, මගේ තරගෙන් එක්කෙනෙක් දෙන්නෙක් හරි අයින් වෙනවා දකින්න. තේරෙනවද? එතකොට අපි දන්න ඒ තරඟකාරී කෙනාට අනතුරක්, දුකක්, පාඩුවක් වෙනකොට මගේ ඇතුලෙන් පුංචි සතුටක් උපදිනවා. තේරෙනවද? මෙන්න මේ සතුට මේක එච්චර හොඳ දෙයක් නොවේ. හරි, මේකට හොඳ ජර්මන් වචනයක් තියෙනවා, මට මතක නෑ මොකක්ද කියලා. ඒක හරි වචනයක්, ඒක මම දවසක කියන්නම් ඒක. ඒක ඇති වෙනකොට ඒක හොඳ නෑ. ඒ කියන්නේ තව කෙනෙකුට වරදක් වෙනකොට මගේ ඇතුලෙන් පුංචි සතුටක් එනවා. මං උඩින් පෙන්නන දුකයි කියලා. නමුත් මට පොඩි සතුටක් උපදිනවා මේකෙන්. තේරුණා? මෙන්න මේ දේවල් තියෙනවා. මෙන්න මේක කොහොමද අපි වළක්වා ගන්න? මේක කොහොමද මග අරගන්න? කොහොමද මේක අපි හිමින්සරේ මේකෙන් ගොඩ එන්නේ? ඔන්න ඒ සම්බන්ධව අපි ওই මුදිතා සම්බන්ධව කතා කරන එකෙන් කතා කරමු. දැන් මේ මුදිතාව කියන එක දිනු කරගන්න පුළුවන් නම් යම්කිසි විදිහකට ඉහළට ලොකු ජයග්‍රහණයක් ලැබුව කෙනෙක් වෙනවා. හරි? ඒ කියන්නේ වාට සෑහෙන්න මේ භාවනාව, ඒ කියන්නේ මේ භාවනාවේ ධ්‍යාන දක්වා යන්න පුළුවන් වෙච්ච වෙන පසුබිම් හදාගන්න පුළුවන්. තේරෙනවද? දැන් මුදිතාවෙන් පස්සේ ඊළඟ දේ තමයි උපේක්ෂාව කියන එක. මේ උපේක්ෂාව ගැන කතා කරන්න ගියාම මේ උපේක්ෂාව කියන්නේ රහතුන්ට ඇති වෙන උපේක්ෂාව නෙවෙයි. හරි? ඊළඟට හතරවෙනි ධ්‍යානෙට ගියාම ඇති වෙන උපේක්ෂාවක් නෙවෙයි. හරි? මේක වෙන උපේක්ෂාවක්. මේ උපේක්ෂාව තියෙන්නේ තමන්ට අර මෙත්තා, කරුණා, මුදිතා කියන ඒ ගුණවල් වලින් ඇතිවන ඒ බලපෑම ඇති නොවීම. ඒක තමයි උපේක්ෂාව. හරිද? ඇත්තම අපි දිනු කරගන්න ඕනේ ඒක. දැන් මුදිතාවට උනත් ගියාම මම කියන අනිත් කෙනෙක්ගේ දිනුවෙන් සතුටු වෙන්න ඕනේ කියලා. මේ අපි සතුටු වෙනවට වඩා අපිට ඕනේ මේ මැද්දට එන්න. හරි? සතුටු වීම කමක් නැහැ. දැන් අපිට බලෙන් සතුටු වෙන්න ඕනේ නැහනේ. දැන් අනිත් එක එහෙමයි. හරි? දැන් අපි බලෙන් සතුටු වෙන්න ඕනේ නැහැ. තව කෙනෙකුට එක්ක බලෙන් දුක් වෙන්න අපි කියමු. දැන් අපි කරුණාවක් ගැන කියනවා. හරි? අපි කියමු ඔන්න කෙනෙකුට අනතුරක් වුණාම ඔයාට දුකක් ඇති වෙනවා තමයි. එහෙම වෙන්න අපි දන්න කෙනෙකුට. හැබැයි නොදන්න අයටත් වුණාම අපි පොඩි මේ සම්බන්ධව සානුකම්පිතව හිතන්න අපිට හැකියාවක් තියෙන්න ඕනේ. හැබැයි මේ හැකියාව දියුණු වුණාම මොකද වෙන්නේ? අපිට උපේක්ෂා සහගත සිතුවිල්ලක් ඇති වෙනවා. indifference කියලා කියන ඉංග්‍රීසි වලින්. indifference. අපි ඒක ගැන අපි පස්සේ කතා කරමු. එතකොට මෙන්න මේ මුදිතාවට එනකොටත් ඔන්න ඔය තත්ත්වෙයි අපිට ඕනේ. තේරෙනවද? දැන් අපේ හතුරෙකුට හොඳ ජයග්‍රහණයක් වෙනකොට අපිට මහා ප්‍රීතියක් ඕනේ නැහැ. එහෙම එකක් ඕනේ නැහැ. අපිට අඩුම ගානේ කමක් නැහැ කියන එක. තේරෙනවද? ඒ ගැන දුකක් නැහැ. කමක් නැහැ. දුකක් හරි අපේ ගැටීමක් නැහැ. that's fine කියන එක. තේරෙනවද? එවැනි හැඟීමක් එන්න ඕනේ.
ඒතර ඒක තමයි මෙන්න මේ උපේක්ෂාවට එන්නේ. ඒ කියන්නේ මේ මෙත්තා කරුණා මුදිතා දියුණු කරගෙන මේක දියුණු තත්වයකට එනකොට ඔයාගේ හිත උපේක්ෂා සහගත තත්වයකට ඇති වෙනවා වෙන අයට අනතුරක් වුණාම. හරි සානුකම්පිතව හැඟීම දැන් මෙහෙමයි ඔය එම්පති කියන එකක් තියෙනවනේ ඒක එහෙම නැති වෙන්නේ නැහැ එම්පති කියන එකට මොකද්ද මේ සිංහලෙන් කියන්නේ අනිත් කෙනාගේ දුක දැකලා Tamanට ඇති වෙන දුකක් තේරෙනවද මුදිතාව කරුණාව දෙක එකතු වෙලා හැදෙන එකක් කියලා කියන්න පුළුවන් හරි අපි මේ සම්බන්ධව විස්තර පස්සේ කතා කරමු එතකොට ඒ උපේක්ෂාව අතුපිච්ච කෙනාට මේ අනිත් අයට අනතුරක් වෙනකොට හරි හොඳක් වෙනකොට හරි හිතේ මේ සතුටක් හරි දුකක් හරි ඇති වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි එයාලට උපකාර කරන්න ඕනේ කියලා හිතන සිතුවිල්ල නැති වෙන්නේ නැහැ. මේක මේ වෙනත් දෙයක්. හරි? අපි මේ සම්බන්ධව විස්තරයතුව කතා කරමු. හරි? එතකොට දැන් ඔන්න මම කිව්වා මේ සාමාන්‍ය ගිහියෙක් වෙලා ඉඳලා මම කො ඉස්සල්ලාම තමන්ගේ පංචශීලයේ රැක ගන්න ඕනේ කියලා. හරි ඊට පස්සේ මම කිව්වා මෙන්න මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා හැටියට මේ සමාධිය මේ මෛත්‍රී භාවනාව දිනු කර ගන්න ඕනේ කියලා. මේ සම්බන්ධව අපි වෙන වෙනම කතා කරමු. හරි දැන් විශේෂයෙන්ම මම අකමැති දෙයක් තමයි මෙන්න මේ මෛත්‍රී භාවනාව කරන කට්ටිය ඉස්සෙල්ලාම මම නිදුක් වේවා මාව නිරෝගී වේවා මගේ සුභ සිද්ධිය ගැන තමයි කියන්නේ. ඊට පස්සේ මගේ පවුලේ කට්ටිය ගැන කියනවා. හරි මගේ කියාගෙන මේ කරන ක්‍රමේ හරි නෑ. ඒක වැරදි. තේරෙනවද? මම දන්නේ මේ කොහෙන් ඔය දැන් ලංකාවෙන් ඔය හාමුදුරුවෝ ඉගෙන ගත්තද කියලා. නමුත් ඒකෙන් මේ වැඩේ කෙරෙන්නේ නෑ. තේරෙනවද? මේ භාවනාවට අවශ්‍ය කරන මනස සැකසෙන්න නම් තමන්ගේ දරුවත් අර අනිත් අයගේ ගොඩට දාන්න පුළුවන් වෙන්න ඕනේ. අර තේරෙනවද? එහෙම නැතුව ඒක කරන්න බෑ. මේක අර මෙත්තානුසංස සූත්‍රය නම් හරියට ඒක කියනවා. හරි. එනිසා ඔය මෛත්‍රී භාවනාව කරනකොට ඔය මගේ කියන එක නැති කර ගන්න ඕනේ. අනිත් එක අන්න අර තව තියෙන ආත්මාර්ථකාමී ගාතාවක් ලංකාවේ හාමුදුරුවෝ හරියට කියනවා. මොකද්ද? ජයෝ මුනින්දස්ස සුබෝධි මූලී ඔන්න ඔය කතාවක් තියෙනවනේ. හරි දිටුගැමුණු රජුරුවන්ගේ කාලේ ආපු එකක්ද මන් දන්නේ නැහැ. ඒවා කියන්න එපා. මේ මගේ තේරෙනවද? හැමදේම වෙලා මේ මගේ මාව දිනු වෙන්න කියන එක. ඒවා කරන්න එපා. මං ගැන විශ්වාස කරන්න කැමති කෙනෙක් කරන්න අනිත් අය ඕනම් කරගන්න කරලා බලන්න ලැබෙනවද කියලා විමුක්තිය. හරි? ඒවා කරන්න යන්න එපා. ඔය ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ ගාතාවල් කියන්න එපා. ඒවා මෙතනට අදාළ නැහැ. වට ඕන නම් ඒවා වෙනම කරගන්න. හැබැයි මේ ක්‍රමවේදය තුළ මම කිව්වනේ දැන් මම මුලින් කිව්වාට මාව ට්‍රස්ට් කරන්න, මාව විශ්වාස කරන්න. මාව විශ්වාස කරලයි මේ මාර්ගයට ඕනේ. එතකොට මං කියන විදිහට වැඩේ කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට ඕන දේ කළොත් ඔයාට මේක ප්‍රතිඵල ලබන්න බෑ. හරි? එනිසා අපි ওই සම්බන්ධවත් අපි පස්සේ කතා කරමු. එතකොට ඔය එහෙමයි. හරි? දැන් මම තාම මෙතන කතා කරපු නැති දෙයක් තමයි ඔන්න ඔය ඉන්ද්‍රිය සංවරය කියන එක. ඒක හරි වැදගත්. ඉන්ද්‍රිය සංවරය. හරි. මේ මෙත්තා භාවනාවට එන්න ඉස්සෙල්ලා හරි ඒ කරන අතරතුර ඉන්ද්‍රිය සංවරය පුරුදු වෙන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරය කියන්නේ Tamanට ලද දෙයෙන් සතුටු වෙන්න පුළුවන් වූ හැකියාව. හරි? ඉන්ද්‍රිය සංවරය කියන්නේ ලද දෙයෙන් ඒ සීමාවේ ඇතුලේ ඉඳගෙන සතුටු වෙන්න පුළුවන් වූ හැකියාව. එහෙම නැතුව තමන්ගේ තියෙන ආශාවන් බලෙන් යට කරගෙන ඒක හංගගෙන ඉඳීම නෙමෙයි. කොහේ හරි ඒක තියෙනවා නම් ධර්මයේ ඔය වැරදි විදියට ඔක කියලා ඔක වැරදි එහෙමනම්. ඒක වෙන්න බෑ. හරි? මම මගේ ජීවිතයේ අත්දැකීම් වලින් මම කියන්නේ. ඔයාට ලොකු ආශාවල් තියෙනවා නම් ඔයාට ඉවස ගන්න බැරි තරම් මොනවා හරි කාම ආශාවද ලිංගික ආශාවද මොන ඕන දෙයක් තේරෙනවද කන්න බොන ආශාවද ඒවා සමතේකටපත් කර ගන්න ඕනේ. හරි මන් දන්නේ ඔය හාමුදුරුවෝ ගැන ඒගොල්ලන්ගේ වෙනම කෝඩ් එකක් තියෙන එක ඒගොල්ලෝ කරගත්තේ. මම මේ ගිහියන්ට කියන්නේ. තේරෙනවද? තමන් සතුටෙන් තමන්ගේ ජීවිතය මේ සමබර කරගෙන ඉන්න ඕනේ. තේරෙනවද? ඒ තමන්ගේ තියෙන අවශ්‍යතාවයන් ඉටු කරගන්න ඕනේ. ඒවා ඉටු කරගන්න නැතුව
ඒව කරන්න බෑ. මේ භාවනාවට අවතීර්ණ වෙන්න බෑ. ඒවා හිතේ තියාගන්නව තද කරගෙන හිටියොත් එහෙම ওই බඹසැර බලෙන් රැකගෙන හිටියොත් Tamanට සිද්ධ වෙන්නේ භාවනා කරන්න ගියාම ඒවා මතුවෙනවා. ඒවා මතුවලා පේනවා. ඒවා කරදර කරනවා. එනවා තමයි මේ තණ්හා රතිරංගා වගේ ඔය තියෙන්නේ. තේරෙනවද? එනිසා ඒවා සමතේකටපත් කරගන්න ඕනේ. මම ඒවා කියන්නම් ඒ ගැන සම්බන්ධව පස්සේ. හරි? ඒතර ඉන්ද්‍රිය සංවරය කියන්නේ ලද දේෙන් සතුටු වෙන්න ඕනේ. ඒ කියන්නේ Tamanට තියෙන සීමාවක් තියෙනවා නම් ඒ සීමාව ඇතුලේ Taman ඒක තෘප්තිමත් කරගන්න ඕනේ. ලිංගික තෘප්තිය නෙමෙයි හැම දෙයක්ම මම කියන්නේ. කන බොන ඒවාද විඳින ඒවා හැම දෙයක්ම. තේරෙනවද? Tamanගේ සීමාවේ ඉන්න ඕනේ. ඒක තමන්ට මෙහෙම කරන්න පුළුවන් ඕන. මේක කරදරයක් නම් තමන්ට පුළුවන් මේක ග්‍රැජුවලි පොඩ හිත පුරුදු කරගෙන ඒක පුරුදු වෙලා එහෙම කෙනෙක් ඕනනම් මේ අපි කියමුකෝ බඹසර රකින්න ඕන නම් ඒක කරගන්න පුළුවන් නම්. හරි බලෙන් කරොත් ඔන්න එතන ඒක මේ හිත එකඟ වෙන්නේ නැහැ. දැන් මෙතන ට්‍රික් එක මේකයි. අපිට පුළුවන් වෙන්න ඕන අපේ හිත එකඟ කරගන්න. තේරෙනවද? හිත එකඟ කරගන්නේ නැතුව මේ දේවල් කරන්න බෑ. මේ භාවනා කරන්නේ හිත দমনය කරන එක. ඒතර හිත দমনය කරන එක මේ අර යාප්පුවෙන් කියලා තියෙන මම දන්නේ යාප්පුව කියන වචනේ මොකද්ද තීරුම කියලා. නමුත් හිමින් සැරේ මං හිතන්නේ වැඩි කලබල කරන්නේ නැතුව හිමින් සැරේ නම්ම ගන්න ඕනේ. තේරෙනවද? gradually හිමින් සැරේ මෙයාට කියලා දීලා මේකේ ආනිසංස මේකේ විදි මේ වැඩ කරන විදිය මේවා කියලා දීලා මේ හිමින් සැරේ හිත නම්ම ගන්න ඕනේ. අන්න එතකොට තමයි මේ හිත එකඟ වෙන්නේ මේ වැඩක් කරන්න. බලෙන් මේවා යටපත් කරන්න ගියොත් ඔක කරන්නේ නැහැ. තේරුණා? හරි. ඊළඟ කාරණේ මං කාලය යන නිසා මං කෙටියෙන් කියන්න මේ පළවෙනි කතාවේ මේ වැඩි විස්තර නැහැ මේ සමහර ඕවරෝල් දැනුමක් තියෙනවා. හරි. ඊළඟ කාරණය තමයි දැන් අපි කියමුකෝ ඔන්න ඔයා මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන භාවනාවල් දියුණු කරගෙන ඔයාගේ හිත යම්කිසි උපේක්ෂා සහගත තත්ත්වයකට එනවා. දැන් ඔය හිත හොඳ පිරිසුදු හොඳ හිතක්. දැන් මෙවැනි තත්ත්වයකට දියුණු කරගත්ත හිත තියෙන කෙනෙකුට බ්‍රහ්ම ලෝකයේ දක්වා වුණත් යන්න පුළුවන්. ධ්‍යානම ඕනේ. ඒ ටිකම ඇති. ඒක එක්තරා ධ්‍යානයක් වගේ. ඔන්න ඔය උපේක්ෂා සහගත චිත්තය. මේ මොනවාද? Tamanට අන්නර මේ නරක සිතුවිලි අනිත් අය කෙරෙහි එන්නේ නැහැ. මෛත්‍රී සහගත හොඳ සිතුවිලි එනවා. හරිද? එතකොට මේක දිනු කරගත්තත් බ්‍රහ්ම ලෝකයේ දක්වා යන්න පුළුවන් කියලා බුදුහාමුදුරු අන්නර සුබ සූත්‍රයේ කියලා තියෙනවා. මම හිතනවා සුබ කියන තරුණයට කියපු සූත්‍රය. ඒක යන්න පුළුවන්. දැන් මේ ධ්‍යාන කියන්නේ ඊට වැඩිය ඉහළ එකක්. හරි ඊට වැඩියත් ඉහළයි. හරි බලවත් ස්ථිර වෙනවරකට වඩා. දැන් මෙහෙම උපේක්ෂා සහගත තත්වයට හිත දියුණු කරගත්ත කෙනාට පුළුවන් Tamanට ඕන නම් අර ආනාපාන සති භාවනාවට හිමින් සැරේ අවතීර්ණ වෙන්න. තේරෙනවද? දැන් මම ඔයගලන්ට මුලදී කියනවා මේ මෛත්‍රී භාවනාව කරන කාලේ 10% විතර ආනාපාන සතිය කරලා හිත හුරු කරගන්න. හරි? එතකොට මේ හිත හුරු කරගෙන ආනාපාන සතියට යොමු වෙන්න ඕනේ. මෙන්න මේ ආනාපාන සතියට ගියාට මේක නිකන් ඔහි කරන එකක් නෙමෙයි. මේකටත් ක්‍රමවේදයක් තියෙනවා. මේ අද්දුටු ක්‍රමවේදයක්. ඒතකොට මේ අද්දුටු ක්‍රමවේදය පාවිච්චි කරන්න ඕනේ. තේරෙනවද? ඒතර ඒක ගැන මම පස්සේ පැහැදිලි කරන්නම්. ඒ සම්බන්ධව ආනාපාන සති භාවනාව ගැන කියනකොට මම කියවනේ අර හිත මූණ ඉස්සරහ තියන්න ඕනේ. ඇයි ඒක එහෙම තියන්න ඕනේ කියන එකත් මම විස්තර කරන්නම්. හරි. ඊට පස්සේ තැන් දෙකක හිත රඳව ගන්න ඕනේ. එකක් තමයි මූණ ඉස්සරහ. අනිත් එක තමයි මේ හුස්ම දැනෙන සෙන්සේෂන් එකේ දැනීම. ඒ සම්බන්ධව. හරි. අපි මේ සම්බන්ධව කතා කරමු. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් මේ ධ්‍යානාංග කියන්නේ මොනවද? කොහොමද මේවා දැනගන්නේ? අනිත් එක තමන්ගේ අවංකත්වය මෙතනට හරිය බලපානවා. මිනිස්සු මට හරියට කතා කරනවා මේ පොඩි මොකක් හරි දැනিলা මේ මට දැන් ධ්‍යාන තියෙනවා අර මේ කියලා එක්කෝ නොකියා කියන සමහරු කෙලින්ම කියනවා එක්කෝ මට ව්‍යංගෙන් ඔහම කියන්න යනවා එයා ධ්‍යානලාභී කියලා. හරි කමක් නෑ හොඳයි. හැබැයි මම
දැන් මෙහෙමනේ මං මේ පාර ගිය කෙනා මට පුළුවන් මේ කෙනා මොකද්ද මේ කියන්නේ කියන එක ඒ අත්දැකීමෙන් මට කියන්න පුළුවන්. ගොඩක් වෙලාවට හැමතිස්සෙම නෙමෙයි. මං මේ තාක්වල් මට මුණ ගැහිච්ච කට්ටියගෙන් මෙත්තා භාවනාව හරියට කරපු කීප දෙනෙක් ඉන්නවා. හරි මම ඒ ගැන බොහොම සතුටුයි. හැබැයි මේ ධ්‍යාන වලට හරියටම සම්පූර්ණ ඇහිලා ඒක එස්ටැබ්ලිෂ් කරගත්තද? ඒක හරියට මම සමහර ඉංග්‍රීසි වචන මගෙන් පිට වෙනවා. හරි ඒ ගැන කරදර වෙන්න එපා. මම වෙන රටකනේ ඉන්නේ. එතකොට මට හර සිංහල වචන එකපාරට එන්නේ නැහැ. අපි ගෙදර සිංහලෙන් කතා කරන්නේ. නමුත් සමහර වචන එන්නේ නැහැ. දැන් ඔන්න ඔය මේ සමහර දැන් මේ හිත හරියට මේකට හදාගන්න නම් මොනවද අපද මේ කතා කර ආපු එකත් අමතක වුණානේ. මම කියේ මේ ධානාංග ගැන. මේ ධානාංග එන්ට නම් තමන් ඒ විදිහට කරන්න ඕන. කරනකොට තමන් ඒ ධානාංග තමන්ට මතුවෙනකොට ඒක තමන් අවංකවම ඒක නෝටිස් කරන්න ඕනේ. මේ තමන්ට හිතන විදිහට මට මේකයි කියලා එහෙම තීරණය කරන්න බෑ. එහෙම කට්ටිය වැඩක් නෑ. ඒ කට්ටියට කරන්න බෑ. තමන් එක පියවරක් පිටිපස්සෙන් හිතන්න ඕනේ. තමන්ට මේ ලැබෙන්න ඉස්සෙල්ලා මේක ලැබුණා කියලා හිතන්න හොඳ නෑ. අනිත් එකම විශේෂයෙන් මම කියන්න කැමති කවුරු බොරුව දාන්න එපා. බොරු කරොත් තමන්ට ඒක ලැබෙන්නෙම නෑ. හරි? ඒක එහෙමයි. මේ මොකද මේ ලෝකේ සනස්සන්න ලෝකෙට ලොකුකම පෙන්වන්න නෙමෙයි අපි විද්‍යාහන ලබන්න ඕනේ. අපි ලබන්න ඕනේ මේ ඇත්ත කාරණේ. ඒ සම්බන්ධව. හරි? ඒ නිසා ඒ සම්බන්ධව බොහොම මේ හිතලා බලන්න ඕගොල්ලෝ. හරි? හරි. ඒ ගැන මම පස්සේ පැහැදිලි කරන්නම්. දැන් මෙහෙම මේ ධානාංග අරගෙන මේවා ඔස්සේ අපි දියුණු වෙලා යනකොට අපිට පුළුවන් දෙවෙනි ධානයට එන්න. දැන් මේ පළවෙනි ධානයේ ඉඳන් දෙවෙනි ධානයට යන්න ටිකක් අමාරු ගතියක් එන්න පුළුවන් කෙනෙකුට. මට ඉස්සර එහෙම අමාරු වුණා. පස්සේ ඒක මම ඒක හොයාගත්ත ක්‍රමේ මම ඒ ගැන කියන්නම්. ඊට පස්සේ දෙවෙනි ධානයෙන් ඉඳන් තුන්වෙනි ධානයට යන එක එච්චර අමාරු වැඩක් නෙමෙයි. නමුත් ওই අතරේ අවස්ථා තියෙනවා Tamanට මේ ධානය කොයිකද කෝකද කියලා හොයාගන්න බැරි අවස්ථා. මොකද මේ සමහර ධානාංග මතුවෙන්නේ නැති ගතියක් තියෙනවා Taman කාලයක් ඒක පුරුදු කරනකොට. හරි මම ඒක ගැනත් කියන්නම්. ඊට පස්සේ මෙන්න මේ තුන්වෙනි ධානය බොහොම හොඳ තැනක්. මේ බ්‍රහ්මයාට දැනෙන්නේ කොයි වගේද? ඒ වගේ දැනෙන තැනක්. හරි ඒක මේ දැන් මේ ওই ධාන වලින් ඔය හැම ධානෙම විශේෂ දේවල් තියෙනවා. Tamanට ඒක වරදින්නේ නැහැ. හරි? ඊට පස්සේ දෙවෙනි ධානයේ බොහොම ප්‍රීතිය ඇති වෙන තැනක්, බොහොම අධික ප්‍රීතිය ඇති වෙන තැනක්. හරි? ඒකමයි. තුන්වෙනි ධානයේ ඒ ප්‍රීතිය නැති වෙලා ගිහලා බොහොම දැඩි උපේක්ෂා සහගත තත්වයක් ඇති වෙන තැනක්. හරි? අර උපේක්ෂාව අන්නර මං කිව්ව උපේක්ෂාවට ළඟයි, නමුත් ඊට වැඩි ටිකක් වෙනස්. හරි ඒක ගැඹුරුයි. ඒක ගැන මං කියන්නම් පස්සේ. හැබැයි බොහොම හොඳ තැනක්. ඒක නිකන් මට හිතා ගන්න පුළුවන් කොහොමද බ්‍රහ්මයාට දැනෙනවා ඇත්තේ කියන එක. තේරෙනවද? බොහොම සැප ගොඩක් සෙරොටොනින් කියන හෝමෝනේ ආශ්‍රිතව කියන්න පුළුවන්. ඒ වගේ. ඊට පස්සේ මෙන්න මේ හතරවෙනි ධ්‍යානයට යන එක ලේසි නෑ. ඒක අමාරුයි. ඒක අමාරුකමට හේතු ගොඩාක් තියෙනවා. විශේෂයෙන්ම මේ හතරවෙනි ධ්‍යානය කියන්නේ මේ ලෝකෙම අතහැරලා ඇතුළට යන එක. සමාපත්තියකට යන එක. දැන් අර මං කිව්වා පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යානවල සමාපත්තියට යන්න බෑ. මං දන්නේ එහෙම ධර්ම පොත්වල එහෙම එකක් තියනවද කියලා සමාපත්තියට යන්න පුළුවන් කියලා. එහෙම එකක් කරන්න බෑ. ඒක මොකද ඔයා කොටසක් ධ්‍යානේ, නමුත් කොටසක් බාහිර ලෝකයේ ගැන අවධානයෙන් ඉන්නේ. ඔයා දාලා යන්න බයයි. ඒතර පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන්නේ ওই ධ්‍යාන දියුණු වෙනකොට පොඩ්ඩක් ඒ පහසුකම වැඩි වෙනවා. ඒ කියන්නේ පහසුකම කියන්නේ බාහිර ලෝකයෙන්ට ගැටි ඉන්න තියෙන අමාරුකමෙන් මිදෙනවා. නමුත් සම්පූර්ණ බාහිර ලෝකෙ නැහැ. තාමත් සද්ද ඇහෙනවා. අරක මේක හිත ඕන්නම් ගියොත් ටක් ගාලා චෙක් කරලා එනවා. ඒක වැඩ කරන හැටිත් මං කියන්නම්. මොකද මේ චිත්තක්ෂණ කියන දේවල් තියෙන මේ සිතේ සිටිවිලි මේ ඒක බෙදිලා යනවා. එකක්
කොටසක් බාහිර ලෝකයට යනවා ආපස්සට වැඩිපුර කොටසක් ධානයට යනවා. මේ තුන්වෙනි ධානයට යනකොට ඇතුලේ තියෙන කොටස වැඩි එළියට යන කොටස අඩුයි. පළවෙනි ධානයේදී තියෙන්නේ එළියේ තියෙන කොටස් වැඩි. මම මේ කොටස් කියලා කියන්නේ හිතේ අවධානය. හරි හිතේ අවධානය වැඩි. නමුත් ඇතුලේ යම් කිසි සමාධියක් තියෙනවා. එතකොට ඔහොම තමයි. නමුත් මේ හතරවෙනි ධානයට ගියාම මේ සම්පූර්ණ අවධානයේ අයින් කරගෙන ඇතුළට කොටු වෙන ගතියක් තියෙනවා. මේ ඇතුළට කොටු වෙන එක හරි හැබැයි බොහොම සැප කියලා කියන්න බෑ. මොකද මේ සැප කියන එක මම දන්නේ ඒක එක්ස්ප්ලেইন කරන්න පුළුවන්ද කියලා. මේ මෙතන කියනවා මේ ධර්මයේ කියන චේතෝ විමුක්තිය කියලා. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කෙනෙකුට මේ හතරවෙනි ධ්‍යානට යන්න පුළුවන් නම් ඒ දිනු කරගත්ත කෙනෙක් මහා ශ්‍රේෂ්ඨ පුද්ගලෙක් කියලා. හරි? ඔයගොල්ලන්ට ඒක ලබන්න උත්සාහ කරන්න. මම මාර්ගය කියන්නම් මං හතරවෙනි ධ්‍යානෙට දැන් මේ ළඟදී ඉඳලා ගිහින් යනවා. හැබැයි අර තාම මේ අර පුබ්බේ නිවාසානුස්ස ඥානෙ දකින්න තරම් ඒ තරම් ගැඹුරට නැහැ. හරි අපි ඒක පස්සේ ඒ ගැන කතා කරමු. හැබැයි දැන් මේ තාක්කල් බුදුහාඳුරු කියපු දේවල් හැම දෙයක්ම විශේෂයෙන්ම ධ්‍යාන සම්බන්ධ ටක්කෙට ඔක්කොම හරි. හරි මම ඒ සම්බන්ධව බොහොම කෘතඥ වෙනවා මේ බුදුහාමුදුරුවෝ ඇත්තටම මේ විශාල වටිනා ධර්මයක් අපිට මේ දුන්නේ කියන එක. මේ ගොඩක් දේවල් දෙනවා මම හොයාගෙන මගේ අත්දැකීම් වල මම දිනු කරගත්තා. නමුත් මේ අර විසිරී ගිය අඩිපාර තියෙනවා පැරණි අඩිපාර. තේරෙනවද? ඒක මම හරි සතුටුයි එහෙම තියෙන එක. ඒ ඔස්සේ තමයි මම මේ හොයාගෙන යන්නේ. දැන් මේම අපි තමන් නිතරම මේ ධර්මයට ඕන විදිහට තමන්ගේ අත්දැකීම් ඉන්ටර්ප්‍රීට් කරන්න යන්න එපා. ඒ වෙනුවට තමන්ගේ අත්දැකීම් ධර්මයට ගලපන්න බලන්න ඕනේ. ඔයාලට තේරෙනවද? නැත්තම් වෙන තමන් රැවටෙනවා. තමන්ගේ වැරදි අත්දැකීමක් අර ධර්මයේ මේකයි මේ කියලා ඉන්ටර්ප්‍රීට් කරනවා. ඒක වැරදි. right? හරි. දැන් මේ සම්බන්ධව මම පස්සේ කතා කරන්නම් වැඩිපුර විස්තර ඇතුව හතරවෙනි ධ්‍යානය සම්බන්ධව. හරි? දැන් ඕගොල්ලෝ කැමති නම් මේ ගමන මාත් එක්ක එන්න ලැහැස්ති වෙන්න. හරි? මේ ළඟ කන්ස්ට්‍රක්ෂන් වැඩක් කරනවා. මේ ඒ නිසා මේ පවර් ඩ්‍රිල් එක සද්දයක් ඇහෙනවා. ඉලෙක්ට්‍රික් සෝ එකද දන්නේ. හරි. අපි ඒ නිසා දැන් කතාව නවත්තමු. දැන් සායන පැයකට කිට්ටු අපි කතා කරා. අපි මේ සම්බන්ධව මගේ ඊළඟ කතාවේ මම විස්තර වශයෙන් කියන්නම්. හරි? එතකොට මේ හතරවෙනි ධ්‍යානය කියන්නේ මෙන්න මෙතනටයි ඔයගොල්ලන්ට යන්න ඕන. මම ඔයගොල්ලන්ගේ මේ දක්වා මෙතනට අරන් එන්න බලන්නම්. ඔයගොල්ලෝ මාත් එක්ක එන්න කැමති නම්. ඔයගොල්ලෝ මේ ජීවිතේ පුළුවන් නම් මේ රස්සාවල් කරනවා නම් අනාගතේ මේ ඉක්මනට ඔයගොල්ලෝ පුළුවන් නම් මේ රිටයර් වෙන්න බලන්න. රිටයර් වෙලා ගෙදර කාලේ තියාගෙන මේ වැඩේ කරන්න බලන්න. මම දන්නේ මම කියන්නේ ඒක ලොකු දෙයක්. ඔයන්ට ඒක කරන්න පුළුවන්. අපි සම්බන්ධව පොඩ්ඩක් කතා කරමු. හරි? මේ ළඟදී මහත්මයෙක් මාත් එක්ක ගැන කතා කරා. මට සතුටු වුණා. මට හිතුණා ඒ සම්බන්ධවත් යමක් කියන්න ඕන කියලා. කොහොමද මේ අපි ජීවිතේ early retirement එක මම දන්නේ සිංහලෙන් මොකක්ද කියන්නේ. ඒ කියන්නේ කලින් ඔයා රිටයර් වෙනවා. මොකද ඒක කියන්නේ කලින් ඔයා මේ පෙන්ෂන් යනවා කියන්නේ ලංකාවේ ඒ වගේ වැඩක්. හරි? ඔයාගේ ජීවිතේ නිදහස් කරගන්න හැටි. දැන් මේ ලංකාවේ මේ වැඩේ කරගන්න අමාරුයි. හැබැයි කරගන්න පුළුවන් විදි තියෙනවා. හරි? අපි සම්බන්ධව වෙනම කතා කරමු. කොහොමද අපේ ජීවිතේ තරුණ කාලේ අපි බොහෝම සිහි කල්පනාවෙන් සල්ලි ඉතුරු කරලා ඒ වලට මාර්ග යොදාගෙන කොහොමද අපේ ජීවිතේ අවුරුදු 45-50 වෙද්දි නිදහස් කරගන්න කියලා. හරි? අන්නේ නිදහස් කරගෙන කාටවත් ගැති නැතුව යටත් වෙන්නේ නැතුව දරුවන්ට යටත් වෙන්නේ නැතුව එයාලගේ යැපෙන්නේ නැතුව කොහොමද තමන් මේ ධර්ම මාර්ගයට එන්නේ කියන එක. අපි මේ සම්බන්ධව වෙනම කතා කරමු. හරි? හරි. ඉතින් දැන් මේ පැයක් විතර කතා කරා ගොඩක් විස්තර කතා කරා. මොකද තව ගොඩක් දේවල් තියෙනවා. අපි ඉදිරියේදී මෙන්න මේ සාමාන්‍ය මිනිස්සෙක් වෙලා ඉඳලා කොහොමද අපි හොඳ ධානලාභියෙක් වෙන්නේ කියන මාර්ගයේ දිගේ හොයාගෙන අධ්‍යයනය කරගෙන යමු. හරි? ඊට පස්සේ අපිට පුළුවන් එතනින් එහාට දේවල් කතා කරන්න. මේකෙන් කියන්නේ ධර්මයේ පැත්තක දාගෙන. නමුත් මේක තමයි තාමත්ම
වැදගත්. ඉතාමත්ම වැදගත්. තමන්ගේ ජීවිතේ බොහොම වැදගත් දෙයක් මේක. හරි? එහෙනම් අපි ආයේ හමු වෙනතුරු ඔබ සැමට තිරුවන් සරණයි.